එකට චූටි දෙයයි කරන්නේ මම හායි කියන්නම් ඔයා හෙලෝ කියන්න. මම මොකද්ද කියන්නේ? හායි කියනවා ඔයා හෙලෝ කියන්න. හැබැයි මම කියන ටෝන් එකටම. හරිද? මං හායි හායි කිව්වොත් ඔයත් හොලෝ හොලෝ නෙවෙයි බං. හෙලෝ හෙලෝ. හායි හායි. හායියෙන් අනේ හායි හායි. හායි හායි. හායි හායි. හායි හායි. හායි හායි. මේ පුරුෂලිංගිකයෝ මොකද බං? මේ පිරිමි ටිකේ විතරක් ගමු. ඔයාලා කටවහනේ. පිල්ලමයි. පිරිමි නේද? මොනවද ඔය බලන්නේ මෙහෙ වරෙන්? පිරිමි නේද කිව්වහම ඒ පිල්ලමයි. හායි හායි. අර එකෙක් හායි හායි. කොල්ලෝ හෙලෝ හෙලෝ කියපන්. හායි හායි. මේ මම කියන ටෝන් එකෙන් කියපන්. හායි හායි. හායි හායි. හායි හායි. හායි හායි. හායි හායි. මේ ගෑල් ළමයි දෙගොල්ලම මම වෙන එක කියන්නේ. ඉබ්බා ඉබ්බා ඔයා කියන්නේ මොකද්ද? ගල් ඉබ්බා. ගල උඩ තියලා ඔයාලා ඉබ්බා ඉබ්බා. හයියෙන් ඉබ්බා ඉබ්බා. ගල උඩ තියලා 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 ඩෝම්. උඹලා සද්ද දාන්න එපා. හරි. මං හිතනවා දැන් වැඩේට ලෑස්ති ඇති කියලා. මම කවදාවත් බං මේ වගේ වලක උගන්නලා නැහැ. නෑ වලක කියන්නේ මේකට කියන්නේ වලශාලාව කියලා. මොකද්ද මේක? වලශාලාව. මේකේ විශේෂත්වය දන්නවද ඔයාලා? මේ අහන්නකෝ. දැන් මොකද අද පළවෙනි කොටස තමයි මගේ නාට්‍ය කොටස. අතල්නේ. ඔයාලත් එක්ක පිළිලමයි ළඟ යාළුවා මොන හරි අතපත ගන්නවා නම් කරදර කරනවා නම් කියන්න ඕනේ. මේ පොළොන්නරුවේ මම දැක්ක මේ දැන් ඔයාලා දන්නේ නැති වුණාට සමහරව දකින්න නැති මම මේ දැන් ඔය මේ ඒරියා එකේ වටේම වාහනේ ගිහිල්ලා මෙතෙන්ට ආවේ මම දැක්කා. ඉතින් කපල් අතින් අල්ලගෙන යන්. හරිද? අර සෙමිනා එකට ඉන්න බැරි වෙච්ච උන් ඉතින් යන්සුදු. හරිද? අපිට ඕනේ නැහැ සෙමිනා වගේ එකකින් එහෙම යනවා. එන ආතල්ලයක් ගන්නවා. සරි. කවන්නේ නැහැ බං. මං හින්දා උන්ගේ ජීවිතේ හරි එළිය වෙනව නම්. හරි. ඒකයි. දැන් අද මං කියන්නේ මේ මෙතෙන් ඇවිල්ලා ඉන්න සමහර පිට ළමයි එන්නේ මොකකටද දන්නවද? මේ සෙමිනා එකේ උගන්නන කිසි දෙයක් උට වැඩක් නැහැ. ඉන්නවද බලපන් හොඳ එකක්. හරිද? ඇත්තද බොරුද කියපන්. අන්න ඔය කියන්නේ. මේ වලශාලාවේ විදිය මම මේ කියන්න ආවේ. සද ගන්න එපා. වලශාලාවේ විදිය තමා පුතේ මේ වේදිකාව හදලා තියෙන්නේ මේක ඇතුලේ මයික් දාලා කතා කරන්න නෙවෙයි. මේක වේදිකා නාට්‍ය පෙන්වන එකක් නේ. මේක මයික් දාලා කතා කරන එකක් නෙවෙයි. මෙතන ඉඳන් කතා කරාම මේ ඔය පියවි කටහනින් මයික් එකක් නොදා කතා කරොත් ඔය කෙරවලේ ඉන්න ළමයාටත් මේ ළඟ ඉන්න කෙනාටත් මේ ඉන්න ඔක්කොටම එකම පරාසයෙන් ඇහෙන විදිහටයි මේකේ තාක්ෂණය හදන්නේ. ඒ වගේම ඔය වාඩි වෙලා ඉන්න හැම කෙනෙක්ටම මේ වේදිකාවේ මං ඉන්න තැන මේ වේදිකාව හොඳට පේන විදිහට වගේම මේ වේදිකාවේ ඉන්න හැම කෙනෙක්ටමත් ඔයාලගේ මූණවල් හරියටම පේන්න තමයි හදලා තියෙන්නේ. ඒකයි මේ ඇන්ගල් එකට හදලා. ඕක මේ අතර කෙලින් තිබ්බනම් සමහරුන්ගේ මූණවල් පේන්නේ. එහෙනම් මට දැන් එක එක්කෙනාගේ මූණවල් වෙනම ඩිටෙක්ට් වෙලා පේන්නේ. අවුලක් නැහැ. ලස්සන මූණු ටිකක් තියෙනවා. හරි. මං තරන්නම් නේ. හරි. අහමු. අපි මේ ඉස්සෙල්ලාම පොඩි වෙනසකටත් එක්ක මේ හැමදාම ඒ කියන්නේ මම සෙමින එක පටන් ගන්නකොට ඉස්සෙල්ලාම පාඩම් පටන් අරගෙන වැඩේ කරන